ලංකාවේ නගර සභාව වලින් කරන සියලුම සුපර් මාකට් පාළුවට ගිහිල්ලා තියෙනවා. ඊළ බලන්න කොළඹ නගරේ තාමත් වැදගත් තැන්වල තියෙනවා නගර සභාව වලින් පාලනය කරන ලොකු බිල්ඩින්. හැබැයි අඳුරු වෙලා වවුල වහන තත්ත්වයකටපත් වෙලා. ඔයගොල්ලෝ නොබේගොඩ ප්‍රධාන මන්සන්දියේ තියෙන බිල්ඩින් එක දිහා බලන්න. බොරැල්ලේ තියෙන බිල්ඩින් එක දිහා බලන්න. රාජගිරියේ තියෙන බිල්ඩින් එක දිහා බලන්න. හරිද? ඒ නිසා මේ අපි දැන් හිතන්න ඕනකම දැන් ඇත්තටම හොඳ පෞද්ගලික අංශයෙන් ඒගොල්ලෝ ඉතාමත් හොඳට නඩත්තු කරමින් ඒ ආකර්ෂණ ලබා ගන්න පුළුවන් සංකීර්ණ හදනවා. රජයේ විසින් හදලා තියෙන බොහෝ වෙළඳ සංකීර්ණ ප්‍රයෝජනයක් ලැබුවා කියලා තියෙනවා. සාර්ථක වෙලා නැහැ. අවසානට ඉන්නේ පොඩි ශාස්ත්‍ර කියන කෙනෙක් ඉන්නවා. මැසිමත් දෙකක් තියාගත්තු ටේලර් මහත්මයෙක් ඉන්නවා. නක්ෂත්‍රකරුවෙක් ඉන්නවා. මම දැකලා තියෙන ගොඩක් ඒවා අන්තිමට ඒ සීමාවට ගිහිල්ලා සුපර් මාකට් කෙනෙක් එළියේ ආකර්ෂණයේ සහිත ව්‍යාපාර බවට පත් වෙලා තියෙනවා. ඒ සමට හිතෙන්නේ අපි නගර සභාවකින් අපි වෙළඳ සංකීර්ණයක් කරනවද නැද්ද කියලා හිතන්න වෙයි කියලා මම අදහස්. නේද? ඊට වඩා හොඳයි අපිට ඉදම කවුද අපේ නගරාධිපතිතුමා ගරු ජනාධිපතිතුමනි ඇත්තටම මම දැන් වසර 30ක් විතර යනවා ජනාධිපතිතුමිය රත්නපුරට ඇවිල්ලා දැන් එදා තිබිච්ච නගරෙම තමයි ඔය දිස් වෙන්නේ. ඉතින් අපිට විශේෂ දෙයක් තමයි ජනාධිපතිතුමනි අපේ සිහිනයක් තමයි ඇත්තටම දේශපාලන අධිකාරියත් ආණ්ඩුකාරතුමියත් මෙතන ගිහිල්ලා අපි පොඩ්ඩක් නිරීක්ෂණය කළා. අපිට සංචාරක කර්මාන්තය මේක ඇතුලේ දියුණු කර ගැනීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ඒක තමයි අපි මේන් අරමුණ වෙලා තිබුණේ. ඉතින් ඒක මත ජනාධිපතිතුමනි අපිට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටියේ යම් ප්‍රමාණයක් තියෙනවා සංචාරක බස් එකක් ආවොත් 50කින් යුක්ත අපිට දෙන්න කාමර පහසුකම් නැහැ. අපිට එකම එක හොටෙල් එකක් මෙහි තිබුණා. දැන් ඒකත් අභාවයටපත් වෙලා ඒක තාම ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. ඒගොල්ලොත් එක්කම පුද්ගලිකව කතා කළා. ඒගොල්ලන්ගේ හෝටලේ දියුණු කරගන්න යම් වැඩපිළිවෙල රජයත් එක්ක කතා කරන්න කියලා ඒගොල්ලෝ ඒකට ආවෙත් නැහැ. ඒකේ කාමර 56ක් තිබුණා. නමුත් අද අපිට එහෙම තැනක් මේක ඇතුලේ නැහැ. ඒ වගේම තවත් මේකේ අපිට තියෙන්නේ ඒක එහෙම අවශ්‍යතාවය හරි. ප්‍රශ්නේ තියෙන එක ආණ්ඩුවෙන්ද කරන්න. දැන් මම ගත්තොත් මේ ව්‍යාපෘති වාර්තාවේ අතිනවීන පහසුකම් සංචාරක හෝටල සංකීර්ණ රථ වාහන 800ක් තැන්පත් කරන්න පුළුවන් එක. ප්‍රේක්ෂකින් 1000ක් අසුනාගත හැකි ශ්‍රවණාගාරයේ ශරීර සූතා මධ්‍යස්ථානයේ ස්විමින් පූල් මම හිතන්නේ අපිට එහෙම ආණ්ඩුවෙන් කරනවට වඩා වැදගත්. එතන වැදගත් ලොකේෂන් එක නම් ලෑන්ඩ් එක තියෙනවා නම් අපි එකක් කෝල් කරලා බලමු මේ අභිලාෂයට පෞද්ගලික අංශෙන් ඇවිල්ලා ඉදිකරන්න ලෑස්තිද කියලා. ඒක තමයි වඩාත් යෝග්‍ය. මොකද රජයේ සතුව තියෙනවනේ යම් ප්‍රාග්ධන සීමාවක් අපිට කැපිටල් එකේ සීමාවක් තියෙනවා. ඒත් අපි රජයේ සතුව තියෙන කැපිටල් එක මේ වගේ එකකට යොදවනවද? එහෙම නැත්නම් ඊට වඩා අත්‍යවශ්‍යවට යොදවනවද? මේවට ප්‍රයිවට් සෙක්ටර් එක ගේන්න බැරිද? මට නම් හිතෙන්නේ මේ ඉඩම අපි හඳුනාගෙන ප්‍රයිවට් සෙක්ටර් එකෙන් අපි යෝජනා කැඳව ඊවෝ එකක් කෝල් කරන්න ඕන. මෙහෙම ව්‍යාපෘතියක් කැඳවන්න. ඒකල අපි ඒගොල්ලන්ට දීලා කරගන්න එක තමයි වඩාත් හොඳ. මොකද මේවා බිස්නස් නේ. අපි කොහොමද හෝටල් නඩත්තු කරන්නේ? අපි කොහොමද ස්විමින් පූල් නඩත්තු කරන්නේ? නේද? මං කියන්නේ ඒක ඇත්තට මේක එක යුගයකදී ඒවා ආණ්ඩුවේ කාර්යයන්. එවැනි ශක්තිමත් පෞද්ගලික අංශයක් හැදිලා නැති කාලෙක ඒ අවශ්‍යතාවයන් රජය විසින් කරන්න සිද්ධ වුණා. නිසා ගොඩක් තැන්වල තානායම් හැදුවේ රජය විසින්. මොකද විශාල සංචාර කර්මාන්තයක් නැහැ. ඒ නිසා ඒක පෞද්ගලික අංශයට දරා ගන්න බෑ. ඊට පස්සේ පෞද්ගලික අංශය තමයි වෙළඳ රජයෙන් වෙළඳ සංකීර්ණ හැදුවා. ඒ විශාල පෞද්ගලික අංශයක් නැහැ. ඒකෙන් ලාභ ලබා ගන්න බෑ. නමුත් ඒ අවශ්‍යතාවය તો රජයේ මැදිහත්. හැබැයි දැන් මේවා සැලකිත ප්‍රමාණය ව්‍යාපාරික මට්ටමට වර්ධනය වෙලා තියෙනවා. ව්‍යාපාරික මට්ටමට වර්ධනය වුණාට පස්සේ පෞද්ගලික අංශයට අපි ලබා දෙන්න ඕන ඒ ව්‍යාපෘතික කරන්න රජය දැනට පෞද්ගලික අංශයේ ලැබෙන්නේ නැති ආයෝජන දිස බලමින් රජයේ මුදල් ටික එතෙන්ට යවන්න ඕන. මම හිතන්නේ මේ ප්‍රතිපත්තිය අපි හිතුවොත් තමයි රජයේ ප්‍රාග්ධන ඉතාමත් වැදගත් ශේෂ්ත්‍රයට යොදා ගැනීම හැකියාව තියෙන මේවා ඉඩම තියෙනවා නම් ලෑන්ඩ් එක සුදු කරගන්න පුළුවන් නම් EOI එකක් කෝල් කරලා කාටද මේ ලෑන්ඩ් එකයි තියෙන්නේ UD එකත් කතා කරලා EOI එක කෝල් කරලා හොඳ ව්‍යාපෘතියකට ලබා දෙන එක තමයි වඩාත් හොඳ. මොකද මේ ආණ්ඩුවෙන් මේවා කරන්න බෑ. පටන් ගන්න පුළුවන්, ආරම්භ කරන්න පුළුවන්. හැබැයි අවසන් නඩත්තු කරන එක, පවත්වාගෙන යන එක, සේවක මණ්ඩලය, අපේ තියෙන මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටිය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ ඔක්කොම ගත්තාම අපිට වෙළඳපොළත් එක තරම් කරන්න බෑ. ඇත්තටම දැන් අපි බැලුවේ රජයේ සතුව අපි ගත්ත තානායම් හැම එකේම තානායම් තියෙනවා. ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකේ තියෙනවා, මහවැලි අධිකාරිය තියෙනවා, වන සංරක්ෂණ එකේ තියෙනවා, වනජීවි දෙපාර්තමේන්තුවේ තියෙනවා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සතුව තියෙනවා, විදුලි බල මණ්ඩලයේ තියෙනවා. විශාල
තානායම් ගෙස්ට් හවුස් නිවාඩු නෙවෙයි එතන විශාල ප්‍රමාණයක් තියෙන රජයේ සතු. මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. සමහර ඒවා තියෙනවා ඒ තානායමේ ඇමතිට කාමරයක් වෙන් කරලා තියෙන ඇමති આવොත් විතරයි ඒකේ දොර අරින්න. සමහර කාමර තියෙනවා DGට කාමරයක් වෙන් කරලා තියෙන DG ආපු දවසට විතරයි ඒක දෙන්නේ. හැබැයි ආසන්න තියෙන හෝටලේ ඇමති DG නේද? ඒ කාමරේ නිදාගන්න. හැබැයි ආණ්ඩුවේ වෙනම කාමර වෙන් කරගෙන තියෙනවා. මොකද්ද ඒකේ ප්‍රතිඵල? ඒවා ඉතාමත් බරක්. ඒ නිසා අපි ඔක්කොම තානායම් පිළිබඳ වාර්තාවක් කරන් තියෙන්නේ. ඒවා සංවර්ධනය කරලා ව්‍යාපාරික මට්ටමින් දියුණු කරන්න පුළුවන් පෞද්ගලිකන් සිට ඒවා දෙන්න ඕන. මොකද මේ ආණ්ඩුව ඉතාමත් වැදගත් සම්පත් ප්‍රමාණයක් ආධිපත්‍යයට අරගෙන ආණ්ඩුවේ ආධිපත්‍යයට යට කරගෙන ඔහෙ තියාගෙන ඉන්නවා. ඒවා ආර්ථිකයට කිසි ප්‍රතිලාභයක් නැති ආණ්ඩුවට විශාල වැයබරක් වෙන ආයතන බවට පත් වෙලා තියෙනවා. නිසා බිල්ඩින් නැවතිතන ආයතන ගැන අපි අලුත් කෝණයකින් හිතන්න පටන් ගන්න ඕන. මොකද අපි අපේ රට තියෙන තැන අපේ මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය මේ ඔක්කොම ගැන හිතන්න ඕනේ. ඒ නිසා මම හිතන අපි තානායම් ගැන සහ ඔය ගොඩනැගිලි ගැන අලුතින් හිතමු. මේක බලන්නම් ඔය රජ නිලධාරීන්ට අවශ්‍ය වෙන නිල නිවාස පිළිබඳව බලන්නම්. නමුත් වෙනද සංකීර්ණ වගේ ඒවා නම් මම හිතන්නේ ආණ්ඩුව කරන්න ඕනේ. පෞද්ගලිකයන් ඉන්නවා ඒකට හොතට. ඒගොල්ලෝ කරොත් අපිට වඩා වේගෙන් අපිට වඩා හොඳට කරලා නඩත්තු කරගෙන යයි.